ඔයදාට අත්තම්මා ඒ ඉඳන් ලෑස්තිවේ සිල් රැද්දත් එලියට එයි මැදල මැදල හරි හරියට උතුරු සලුව දෙකට නාවයි ඒ ගමන්ම සියගේ ගොන් වැඩකට දෝසයද තියයි හෙට උදේට ගෙනියන ටික ඔතලා මල්ලකට දමයි ඔක්කොම ටික කරලා ඉතින් යනවනින්දට මහාරෑ හෙට උදේම හැරිය යුතු බව කියලා නිදියයි උදේ 3ට නැගිටිනවා මුව පොඩ්ඩක් හොදනවා ඊයේ මැද්ද සිල් රැදි ටික හරි හරියට පොරවනවා හේතුවක් දාගන්නට කනුවක් අල්ලා ගන්නට ඕනේ කියලා උදේ 5ට යනවා ඇය පන්සල වෙත කාමේ ගැනු ටික වෙන්නේ සිල් සුවදයි බේරෙන්නේ අත්තම්මා ඉඩ අල්ලන් මහ කයියට සෙට් වෙන්නේ ඒ ගමන්ම ගමේ ගෑනු කියන කතා අහගන්නේ ඒවටත් වූ මිටි තික අත්තම්මා සද්ලලින්නේ පින්වත දෙව්දත් මෙලෙසින් ගලබුදු වෙත පෙරලන්නේ කියපු ගමන් අත්තම්මා සාදු සාදු පැවසුවේ ඕක තමයි පවසන්නේ හිත එක තැන තියපන්නේ හැම තැනටම ගියොත් ඉතින් අත්තම්මා වගේ වෙන්නේ චෙනුලා